Hi guys, මම සඳරු තිසරණ මේ මගේ අලුතින් පටන් ගත්ත YouTube channel එක. ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ horror game එකක් වලව්ව කියලා. එහෙනම් යාළුවනේ වැඩි කතාවක් ඕනේ අපි game එක යමු. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියාගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුළෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළොව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නෑ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. යාළුවනේ මේ පොත කියන විදිහට අපිට පුස්කොළ පොතකුත් හොයාගෙන තියෙනවා. හරි යාළුවනේ අපි අතුරු හොයාගත්තා. අපි එළියට යමු. හරි යාළුවනේ මම බැලුවේ අර පොත තියෙද කියලා. ඒ පොත එතන නෑ. අපි යමු. මේ තියෙන අර නිදන් පොත නේද? වෙන්න ඕනේ. ඔය ඒක තමයි. අපි බලමු. දෙවැනි මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන්. කාසි 12ක් රනින් අරගෙන පාමුලින් එහි තබාපන්. ගල් දොරක් ඇත ඇතුල් වීමට නාග මණිකක් සොයාපන්. මත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක් උදාපන්. ඕකේ ගයිස් මං හිතනවා මට ඒ කියප එකේ තේරුණයි කියලා. කමන්නේ අපි ඉස්සරහට යන්න බලා. මොනවද තියෙන්නේ කියලා. ගයිස් දොරක් තියෙනවා අපි ඒ දොර ඇරලා බලමු. එන අමුතු දේවල් ටිකක් තියෙනවා. මිනි පෙට්ටියක්ද? ඒක අරින්න පුළුවන් නේ. කාසියක්. මිනිහෙකුත් තියෙනවා ඇටකටු විතර. ගහක්. මේ තියෙන අර කිව්ව නාගමුරගලද? කබඩ් එකක්. මේවල මොකුත් නැද්ද දැන්? මොකුත්. මේකෙන් එළියට යන්නේ කොහමද? කඩාගෙනවත් යන්න පුළුවන්ද දන්නේ? මේ කාසියක්. කඩාගෙන මම හිතන්නේ එහා පැත්තේ එකත් ගලව ගමු. අපි යටින් යන් ආයෙ උඩ දෙක ගලවන්න. තව කබඩ්ඩයක්. යාළුවනේ මට මණිකක් හම්බුණා. අපිට ඉතින් යාළුවනේ මණික දාගන්න ඉඩ නැහැ. අපේ හින්දා අර හැන්නේ මිසික් කළා අපි මණික ගමු. ටිකට වැඩිය මණික වැටෙනවා කියලා මට හිතෙනවා. අපි ගයිස් මණික ගමු. අපිට මේ වැඩක් නැහැ නේ. ටික අයින් කරලා දාමු. ගයිස් තව කොහෙද නැහැ මේක බලන්න තියෙන්නේ. යතුරත් වැඩක් නැහැ යතුරත් දාමු. යතුරත් වැඩක් නැහැ. මේ පැත්තේ මොකුත් නැද්ද නෑ. කවුරුත් පේන්න නැහැ. මේකට බය වෙන ඔක්කොටම.
කවුරුත් නැද්ද? වස්තුව හොරකන් කරන්ට හොරෙක් කැවිත් සීඩියක් හම්බුණා. එතන ආච්චි ආව දැක්කා. ආච්චි කෙනෙක් කිරි ඉන්නව දැක්ක මාත්. අර ඇහැකුත් ගැහෙනවනේ. මම හිතන්නේ කවුරු හරි දැක්කහම අපි. උත් නැද්ද අපිට ගන්න තව. කාසි වගේක් තියෙනවා ඒ ටික ගමු. ඒත් මොකුත් නැහැ. යාළුවා තව කාසියක් තියෙනවා අපි ඒක ගමු. ඒක ගන්න අපිට ඊට නෑ. අපිට මොකුත් අයින් කරන්නත් බෑ. කවන්න අපි පස්සේ යමු. කවුරුත් නෑ නේද? අම්මට සිරි ආච්චිනවා. නොණ්ඩි කකා එද්දි හරි වෙලා. අපි යනවා ආච්චි උස්සන්නයි. ලෑඩ ගිල වැඩක් නැහැ. තවත් කාසියක් එතන තියෙනවා. ආයෙත් හොරෙක් කැවෙත්. වැඩක් කරගෙන වුණා. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ඔව් ඒක හොඳ තැනක්. අච්චි ගියාද මොකද යාළුවනේ? අච්චි ගිහිල්ලා අපිට අර මේකට දාන්න බැරිද දන්නේ CD එක. ඒකට වැටුණා. මුකුත් ඇහෙන්නේ නැහැ. ආයෙ ගොබන් ඉන්නදී. එවැනි මහරගල පරීක්ෂා යාළුවනේ මේ කියන්නේ අර පුස්කොළ පොතේ තිබ්බ එක නේද? ඒක ලස්සනට කියනවා. ඇයි දන්නේ අරගෙන පාමුලින්නෙහි තබාපන් ගල් දොරක් ඇත ඇතුල්වීමට නාගමැණිකත් සොයාපන් එයින් මත්තේ ආච්චිත් මාව දැක්කද කොහෙද? යකුට විල්ලක පුදාපන් හිතුවාගේ නෙමෙයි යාළුවනේ මේකේ ලොකු සිද්ධියක් තියෙනවා. ගේ අම්මලා සිරි සීයා ආච්චිත් තිනෝ අයියෝ ආච්චිත් තිනෝ හරි අද ගන්නවා දුවන්න එපා අයියෝ ආච්චි සීයා දෙන්නට වුණා දුවන්න එපා යන්න නෑ මේ ගානෝ ආච්චි ගන්න ගාල්ලෝ දැස් දෙකක් තුතු පාට පියනෝ ඇඳ මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ආච්චි එනවා යාළුවනේ. ඇඳ අස්සෙන් එන්න බලන්න. යනවා ආච්චි එනවා. එක තැනකට වෙලා ඉන්න බැරිද මන් දන්නේ නැහැ. නොණ්ඩි ගග හැවිදිනොත් එක්ක. අපි යමු නේද? ආච්චි ගියා අපි යමු. මේ වල මොනවද තියෙද්ද අපි අරලා බලමු. මුකුත් නෑ. ඒකෙත් නෑ. කාසියක් තියෙනවා. ඒක ගමු අපි. ඒකෙත් කාසියක් තියෙනවා යාළුවනේ. හැබැයි අපිට ගන්න ඉන්න නෑ. හැංගෙන්න හොඳ තැනක් වගේ. අපේ පහ පුල් වෙලා තියෙන්නේ. යාළුවනේ මේක ඇවිල්ලා ලේ වැඩි කරගන්න යා. මම කලින් දැනන් හිටියේ නෑ. අපි ඒකත් කෑවා. මේ බලමු මේ වැරලානේ.
කවුරුත් නෑ හැබැයි පේන්න එක්ක උඩට ගිහිල්ලා බලමු ඇරියත් වැඩක් නෑනේ ලීවරයක් තියෙන යාළුවනේ මේ කාසි 4 තියන්න තැන 100 එන්න කලින් ගියාන 100 නම් යනවා යාළුවනේ මම හිතන්නේ 100ට ඔතනින් එහාට එන්න බෑ හැබැයි මේ ආච්චිට එන්න පුළුවන් නේ අම්මට ආච්චි වෙන්න ආච්චි කියද්දි මම මැරෙන්නේ නැහැ ඕකි මේ මූත් පිටියක් අරන් යනවා මේසියට අතන හැංගෙන්නත් තිබ්බ අපිට එතනින් ගියොත් නම් වැටේ 100ත් නිකන් අපි අර දැක්කේ නෑ වගේ ගියා හැබැයි ගයිස් ආච්චි නම් එනවා ගයිස් මෙතෙන්ට වෙන්න ඕන අර ලීවරේ දාන්න නිල් පාට මොකක්ද ඒක නායකු මේකද අර නාගම ඔව් ගයිස් මේක තමයි එතකොට කාසි තියන්න ඕන පල්ලෙහා ඉන්නේ නේද ඔය කහ පාට තැන් වලින් ගයිස් එතනින් තමයි තියන්න ඕන එතන මැනික කොහෙද දන්නේ නැතිය තව කාසි 8ක් ඕනේ යාළුවනේ අපිට දාන් එන්නත් පුළුවන් 5යි අපිට සිරි 100ක් දෙන්න මිටියක් අරන් එන්න බුට මං හිතන්නේ ඇස් පේන්නේ අර සද්දට එන්නේ අම්මට අහු ආච්චිත් ඉන්නෝ ඇඳයට ආච්චි එනවා යාළුවනේ නොන්ඩික ගායනෝ ඉතින් මොනතරම් පවුදනේ ආච්චි යනෝ අපිට තව කාසි 8ක් හොයාගන්න තියෙනවා එකක් හම්බුණා මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ තව ඇති කොහේ හරි අපි බලමු ගයිස් ආච්චිත් එන උඩට අපි මෙතන කාසි අරන් ටක් ගාලා යන් තව කාසි කොහෙද ඇත්තේ මාව පේනවත් දන්නේ නැහැ ආච්චිට ඇහෙත් පත්තු වෙනවා කාමරේ නම් තව බලන්න තැන මේ මොකද්ද මේ බලන් ඉඳලා ඇති අපි යන් එළියට මේවල නම් තියෙන්න ඕන මොකක් හරි එකක් හම්බුණා යාළුවනේ තව එකක් හම්බුණා මොකද්ද කරන්නේ තව එකක් කොහෙන්ද අපි හොයාගන්නේ මෙතන එකක් තිබ්බනේ අපි ගත්ත දෙයක ආනේ එක තියෙන යාළුවනේ ඒකෙත් නැහනේ ආච්චි එනවා යාළුවනේ අපි දැන් නම් ආච්චි ඊසි කෑල්ල 100 ඉන්න සී කන විතර ඇහෙන්නේ මම හිත ලාවට හැබැයි
අපිට අග්ගාල මේ කාසි ටික තියමු. සීය ආච්චි එන්න කලින්. පරිසිරි ආයෙ වැටුණා දෙලින්ම. හරි එක කාසියක් හොයාගත්තා. තව එකක් හොයාගත්තා. අපිට තව එකයි ඕන ගයිස්. පල්ලෙහා නැතුව ඇති දැන් ගේම් බලමු. මේ වලෑනේ තිබ්බේ. ඒක අරින්න බෑ. මෙතනින් යන්න පුළුවන්ද පාරක්ද තියෙන්නේ? අපරිසිරි යාළුවනේ මෙතනක් තිබිලා පෙට්ටියක්. අන්න දැක්කනේ ඒකේ තමයි තිබිලා තියෙන්නේ. හරි ගයිස් අපි යමු. හරියරණ අපිය අපරිසිරි ආච්චිත් ඇවිල්ලා නොන්ඩික ගාව ඔය වෙච්ච. හිටපිය හොරා මං බද ඉවරයක් එහෙම ඉන්න බෑනේ ආච්චි කිව්ව කලියට. යා. ඩග්ගාලා. අපිට ගෑන් කිව්ව. එකක් දරුවා. ඔය හිටපිය හොරා මං බද ආච්චිට දැන් යන්න තමයි තියෙන. ආච්චි යනවා. කොහොමද දන්නේ අතනින් ආවේ කොන්ද නවාගෙන. ඕකේ ගයිස් ආච්චි ගියාද කොහෙද? කොහෙටද ගියා? මන්න හිතන්නේ යාළුවනේ ආච්චි ඉන්නෝ එතන. අපි තව ටිකක් ඉස්සරහට ගිහලා මං කිව්වේ ඉන්නවා කියලා. හැයිගෙන ඉන්නෝ. ඒකත් ඇවිල්ලා යනවා ඉතින්. එච්චරයි පුළුවන් කොහොමද? එනවාට ආච්චිත් ගහද්දි හෙල්ත් එක බහිනු අපේ. 100 ගැහුවාම ඊට වැඩිය බෑ. අපි අය ගයිස් එළියට 100 පිටියකින් ඉන්න ගහන්න. ඒක. දැන් නම් ගියාද කොහෙද? උඩට යන්න. උඩත් නෑ. පේන්නේ. Okay guys, අපි ආයෙත් තට්ටුවට ආවා. ඒ වුණාට තුන්වෙනි මහලේ තමයි ගේම තියෙන්නේ. නාකි 100ක් ඉන්න ඕන කරන්න බෑනේ උත් එක්ක. අපිට පණික හොයාගන්න තියෙනවා තව කාසි තුරදේ තියෙනවා. ඉන්න ප්‍රශ්නයක් නෑ. ආච්චි එනෝ දැක්ක යාළුවනේ කැම ඇඳ පැත්තට දිව්වේ. මාට්ටුවත් හරි අල්ලගත්තා. ගයිස් ලීව් එක තියෙනවා බේක් ගමු. ඒකත් අර අපි උඩට යන් 100 බලන්න. 100 කවි 100 ස්පේනවද අපිට ආච්චි 100 දෙන්නම් හරි පල්ලෙහාට වැටෙන්නේ නැහැ වැටියා මගේ බේසිලා යන්න ඔන්න එනවා ගයිස් නොන්ඩික ගහන්න තියනේ පවුනේ අපි පොඩි මාට්ටුවක් දාලා යමු අපිට යාළුවනේ අල්ලගත්තා ඔන්නේ බයි අන්තිම සුට්ටලේ තියෙන්නේ 100ක් දෙන හරි අද ඉවරයි
අපිට මැනික විතරයි දැන් හොයාගන්න තියෙන්නේ. මැනික මෙතන දාලා ගියානේ. ඒකත් තිබ්බා අපිට ගේම ඉවර කරන්න පුළුවන් වෙයි. කැරගියන් ආච්චි සීයා එන්න කලින් මල්ලි ගම යාළුවනේ. දැන් මොකද කරන්න තියෙන්නේ? ඒකදී යට එකවත් දාලා බැරිද? ඇයි ඒක මේ වෙන්නේ නැත්තේ? මේ මැනික කොහෙන් හරි තියන්න ඕන. ධම්මර ශ්‍රියාණුනේ 100ක් දෙනවා. මගේ හෙල්ත් එකත් අඩුයි. 100 ගායිද? අද 100ට මාට්ටුවක් දාලා ගියා. පිළිවෙරේ මෙතන ගාව බලන්න. ප්‍රසිද්ධ ගියා. 100 අපිව ගහලා මැරුවා යාළුවනේ. අපිට ආයි එන්න පුළුවන්ලු ගේම් එකට. අපි තියමු කාසි 12 එතනම ඇතිලු. අනිත් බරු ටික හොයාගන්න වෙයි කියලා මට හිතෙන්නේ. අපිට තව කොහොමද හොයාගන්න තියෙන්නේ? මැනික විතර අපි ආයෙ ගහමු යාළුවනේ. අමුතු සද්දයක් එනවා යාළුවනේ. නිකන් අර ගල් දොරක් කැරෙනවා වගේ. මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුල වෙන්න ඕනේ. දැන් ටිකක් හුරුයි. කලින් යවුවනේ. කාසි වැඩක් නැහැ අපිට. අපිට ඕන මැනික. ඒකෙත් නෑ. මේ මේකප් බෙඩ් එකේ තියෙනවා. ඒකෙත් කාසියක් තියෙන්නේ. මේක අර කැරගමු. කත්තරිය හරි යාළුවනේ අපේ කඩාගෙන ආවේ. ඒක නම් නැතුව ඇති අප්පා කවන්න බලමු. ආසි විතරයි තියෙන්නේ. උඩ තමයි දැන් තියලා නම් තියෙන්නේ. ඔබේ වස්තුව හොරකම් කරන්න ඕනේ කැවිත්. ආච්චිගේ සද්දයක් නම් ආවගයි. සාච්චි කොහෙද දන්නේ? ඕකේ ගයිස් අපි කාමරේ බලමු. මොනවද කීයද කියලා. මෙතන අපේ වාචිය පිටිපස්සේ ඉතල තියෙන්නේ. ආච්චි නම් ගියාද කොහෙද ගයිස්? මේ මැනික නෑනේ. අලීවරෙත් හොයාගන්න ඕනේ අපිට. හරි ගයිස් ඒකත් හොයාගත්තා. අපි යම් උඩ ඇත්තේ මොනවා හිතන්නේ මනික. තව එක කාමරයක් තියෙනවා. අපි ඒ කාමරේ බැලුවේ නෑ නේද? ඔය තියෙන්නේ කාමරේ. ඒක නැතුව ඇතිනේ. අන්න ඕකේ පොඩ්ඩක් බලන්න.
ඒකෙන්ද මට හිතෙන්නේ අර කාමරේ කොනේ තියෙන පොඩි පෙට්ටියේ කියලා. ඒකේ තමයි තියෙන්න ඕන දැන්. අපි එතන බලමු. මෙයා පැත්තේ පෙට්ටිය නැද්ද? හරි ගයිස් මං කියපු විදිහට මේක එතන තියෙනවා. අපි උඩට යමු. දැන් නම් සෙල්ලම ඉවරයක් කරලා දාමු. සීයේ එන්න සීයේ. වැඩිම වැඩෙන්නේ නැද්ද දන්න. හරි ගයිස් දැන් අපිට මෙතෙන්ද මොකද කරන්නේ? ඉවරේ ගහලා දී. මොකක්ද එතනින් කරන්න තියෙන්නේ? අපි මේක දැම්ම ඒක වැටෙන්නෙත් නෑ. ඇයි මේක එබ්බුවට මේ වෙන්නේ නැත්තේ මොකෝ? මණික දාන්නත් බෑ ඒක අස්සේ. මම හිතනවා මණික දාන්නත් ඕනේ තෙන්ටම කියලා. ඇයි ඒක නිල් පාටයි? ලීවරේ වැඩ නෑනේ. මණික අතේ මුකුත් තියෙන්න බෑ අපි ඒක අදිද්දිනේ. හරි හරිනේ දැන් තේරුණේ. කබඩ් එක පස්සට ආවා. මම හිතන්නේ මෙතන තමයි මණික තියන්නේ. ඒක හැක් මණිකක් තියෙන්නේ. හරි ගයිස් ඒක තිබ්බා. 100ක් නෑ. මේක ඇරියාම හරිද? එතකොට අර යකුට බිල්ලක් පුදාපන්. ඒක වැඩක් නෑ ඔය අපිට. හිටපිය හොරා මං බත් ආච්චිනෝ ගයිස් අපි ටක් ගාලා යමු. අපේ සිල් නිදානයක් තියෙන්නේ. ආච්චි ආවේ නැහැ මොකද දන්න. ඒතර මේ නිදාන්න ඔක්කොම අපිටද? අපේ සිල් සීයන අපිව දැක්කේ නැද්ද? හැම තැනම රත්තරන්. මිනිහෙකුත් ඉන්න මරලා දාලා. හා? මොකද සත්‍යේ? අන්න ගැහුවා. එතකොට ඉවරද? හරි යාළුවනේ මං හිතන්නේ මේ ගේම් එක ඉවරයි. ඒ වගේම මං හිතන්නේ මේකේ ඉතුරු ටික ඇත්තේ වලව්ව 2 එකේ. ඉතින් මේ ගේම් එක අපි තවත් ලයිව් ස්ට්‍රීම් එකකින් අපි වලව්ව 2 එක වටේට දෙනවා. හරි ඉතින් යාළුවනේ මේ ගේම් එක ඉවර නිසා අපි තවත් භයානක හොරර් ගේම් එකකින් ඔයාලා හම්බ වෙන ගම අද අපිත් ඔයාලට සමු දෙනවා. අපිත් සමු ගන්නවා. බයි. good sir.